යාළුවනේ ඉතින් ඔයාලට කොහමද සාදරයෙන් පිළිගන්නවා අපේ Movie Ride LK YouTube channel එකට. ඉතින් අද අපි රිවිව් කරන්න යන්නේ 2004 රිලීස් වෙච්ච සුපිරිම ස්පයිඩර්මෑන් 2 කියන මූවි එක. ඉතින් මෙතනදී ස්පයිඩර්මෑන් ගේ හතුරා හැමෝම දන්න ඩොක්ටර් ඔක්ටේනියස්. ඉතින් මම මෙහෙම කියනවට වැඩිය ඔයාලා ෆිල්ම් එකටම ගිහිල්ලාම මේක බලාගන්න එක හොඳයිනේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ Movie Review එකට. ෆිල්ම් එක පටන් ගන්නකොටම පීටර් එකපාරම පීට්සා කඩයක් කලබලෙන් ගිහිල්ලා නවත්ත ගන්නවා. ඉතින් බලනකොට මෙයා වැඩ කරන්නේ දැන් මේ පීට්සා කඩේ. ඉතින් මේ පීට්සා කඩේ අයිතිකාරයාට දැන් ලොකු ඕඩර් එකක් දෙන්න වෙලා. ඉතින් මේ පීටර් තමයි මේක දෙන්න වෙන්නේ. ඉතින් දැන් පීටර් මෙතෙන් ඇවිල්ලා තින්නේ පරක්කු වෙලා. දැන් මේ ක්ලාස් එකට එන්නේ කියලා. ඒත් එක්කම ඉතින් පීටර් තවුලෙන් යනවා. ඒත් එක අපිට පෙන්නනවා පීටර් රෑ වෙලා ගෙදර එනවා. ඉතින් මේ ඉන්නේ පීටර්ගේ ආච්චම්මලා ගෙදර. ඉතින් මෙතන ඉන්නවා පාටියේ තියෙන පීටර්ගේ හැපි බර්ත්ඩේ එකට කියලා. ඉතින් පීටර්ට මතක නැහැ යාගේ බර්ත්ඩේ එක අදද කියලාවත්. ඉතින් කොහොම හරි MJ හැරි මෙයාට කන්ග්‍රැචුලේෂන්ස් කියනවා. ඉතින් කොහොම හරි ඔහොම වෙලා පීටර්ත් ඉතින් කොහොම හරි ඉන්නකොට මෙන්න මෙයාලා පීටර් දකිනවා ඔතන තියෙන මේසයක් උඩ තියෙනවා බැංකුවෙන් මේ ඉඩම සින්නක් කරගන්න. ඒ කියන්නේ ණය ගෙවලා නැති නිසා ඒක අයිති කරගන්නවා කියලා. ඉතින් ඒක ආච්චියෙන් අහනකොට ආච්චි කියනවා මට මේ දවස් ටික අසනීප වුණා ඒක නිසා ණය ගන්න යන්න බැරි වුණා කියලා. ඒත් එක්කම පීටර්ගේ ආච්චි පීටර් රුපියල් 20ක් ඒ රටේ 20 කියලා ගහපු කොල් නෝට්ටුවක් දීලා පීටර් කියනවා පරිස්සමෙන් ඉන්න කියලා. ඉතින් පීටර් යනවා පිටිපස්සෙන් කුණු දාන්න. ඒත් එක්කම MJ එතන ඉඳගෙන ඉන්නවා. ඉතින් අපිට පෙන්නනවා දැන් MJ මේ නගරේ හොඳ නිලියක්. ඉතින් කොහොම හරි MJ පීටර්යි පරවේවල් ගැන කතා කරනවා. ඒ කියන්නේ ඔයාලා මතක ඇති අන්තිමටම පළවෙනි ෆිල්ම් එකේ අන්තිමටම MJ පීටර්ට කිව්වා ඔයා මට කැමතිද කියලා. ඒත් ඉතින් මේ වෙලාවේදී ඒකම අහනවා MJ පීටර්ගෙන්. ඉතින් පීටර් ඉතින් එකම උත්තරය දෙන්නේ අපි යාළුවෝ විදිහට ඉමු කියලා. ඉතින් MJ නම් බලාපොරොත්තුනේ දැන්වත් පීටර් වෙහිත වෙනස් කරගෙන නැති කියලා. ඒත් ඉතින් MJ හිතන දේ වැරදි. පීටර් තාමත් එකම ස්ථිර තීරණයක ඉන්නේ. ඉතින් MJ නම් තාමත් පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා පටන් ගන්න කියලා. ඒත් අපිට පෙන්නනවා පීටර් දැන් ඉවර වෙනකම් එළිඳන් බලන් ඉන්නකොට අපිට පෙන්නනවා MJ එළියට එනවා. ඒකම පීටර් MJ දිහා බලන් ඉන්නකොට වෙන බොයි කෙනෙක් ඇවිල්ලා MJ කිස් කරනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති පීටර් බෑ කියපු නිසා MJ වෙන බොලෙක් එකේ ෆෙයා එකක් පටන් අරගෙන. ඉතින් පීටර් ටිකක් දැන් දුකයි. මොකද එයා කැමති හිටියෙත් එයාටනේ කියලා. ඒක නිසා මට නම් අය කෙල්ලෝ එපා කියලා මාස්ක් එකක් දාගෙන පීටර් එහෙම මකුල් දැල් දෙවිදා නගර පුරා යන්න ගන්නවා. ඒත් එක්ක මෙයා එක වෙලාවකදී මකුල් දැල් ඉවර වෙනවා. මෙයා ඊට පස්සේ වැටෙනවා. ඉතින් කොහොමරි මෙයා මෙතනදී බලනකොට මෙයාගේ මකුළු දැල් එන එක අඩු වෙනවා. දැන් ඉතින් මෙයාට තියෙන්නේ මේ බිල්ඩින් එකෙන් බැහැ ගන්න. ඉතින් මෙයා කොහොමරි බිල්ඩින් එකෙන් බහින්න ඕනේ කියලා හිතුවත් එහෙම බහින්න බෑ. ඒ නිසා මෙයා ලිෆ්ට් එකේ යනවා. ඉතින් ලිෆ්ට් එකේ යන්නේගේ චාටර් එක කියන්නේ ගොඩක් දේවල් වීදුරු කෑලි යනම්මනම් හැම දෙයක්ම එන්නේ බෝලෙට ඇදිලා යන්න ගන්නවා. ඒකම හැරි කෑ ගහනවා ඕක නවත්තන්න කියලා. ඉතින් වැඩේ ටුට්ටක් දරුණු වෙනවා. මේ ඩොක්ටර් ඔක්ටේනියස් නරන් ඕනේ ඉතින් මේක නවත්තන්න නැතුව කොහොම හරි දිගටම කරගෙන යන්න. ඉතින් පීටර් වෙන වෙලෙදි ෂේප් එකේ ගිහිල්ලා ස්පයිඩර්මෑන් ඇඳුම දාගෙන ඇවිල්ලා අර ප්ලග් ටික ගලවන්න තමයි හදන්නේ. ඉතින් ඩොක්ටර් ඔක්ටේනියස් නම් ඒක නවත්තන්න කැමති නෑ. ඊට පස්සේ කොහොම හරි වෙන්න මේක හරි ගියාට පස්සේ අපිට පෙන්නනවා එතන තියෙන වීදුරු කෑල්ලක් කඩාගෙන එනකොට ඩොක්ටර්ගේ වයිෆ් ඒ වීදුරු කෑල්ලක් ඇනිලා එතන මැරිලා යනවා. ඉතින් ඩොක්ටර්ටත් ඔන්න ඔය වෙලාවේදී චුට්ටක් අවුල් ගිය නිසා ස්පයිඩර්මෑන් කොහොම හරි ඔන්න ඔය වෙලාවේදී ඔන්න අර වයර් ටික ගලව ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා ඔතනදී ලොකු කරන්ට් එකක් ඇවිල්ලා අර අඬුවට පාලනය කරගන්න බැරි වෙන්න හදලා තියෙන චිප් එක විනාශ වෙලා යනවා. ඒත් එක්කම ඩොක්ටර් ඔක්ටේනියස් එතනදී කලන්ත හැදිලා වැටෙනවා. ඉතින් කොහොම හරි ඩොක්ටර් ඔක්ටේනියස් දැන් ඉන්නේ හොස්පිටල් එකේ. ඉතින් දැන් මෙතන ඉන්න ඩොක්ටර්ස්ලා හදන්නේ මේ අඬු හතර කපලා මේ ඩොක්ටර් ඔපරේෂන් කරන්න. ඉතින් ඔන්න ඔය වෙලාවේදී මේ මැෂින් එක ඔන් කරලා මේ අඬුව කපන්න යනකොටම මේ අඬු හතරට පණ ඇවිල්ලා මෙතන ඉන්න කට්ටිය විනාශ කරලා දාලා ඩොක්ටර් ඔක්ටේනියස් එළියට එනවා. දැන් මෙයා කුඩු කරලා දානවා අපිට පෙන්නනවා. ඒත් එක්කම පීටර් යනවා අර පත්තරේ බොසව හම්බෙන්න. මොකද කිව්වොත් මේ ඉතින් ඔන්න ඔය වෙලාවේදී පීටර් පොඩි ටිප් එකක් ඉල්ලනවා. ඔන්න ඔය වෙලාවේදී බොසා ඉතින් වෙන හිනාවක් දාලා ටිප් දෙන්න මං ගාව සල්ලි නැහැ කියලා එළියට යන්න ගෙන මෙන්න මේ අර එයා පරීක්ෂණය කරපු තැන. එයා හිතනවා මගේ නෝනක් නැති වුණා මේ පරීක්ෂණය නිසා ඒක නිසා මේව නවත්තන්න ඕනි කියලා. ඒත් මෙන්න මේ අඬු හතර කියනවා මෙයාට ඒක හරියන්නේ නැහැ මෙච්චර දෙයක්
අපි අහිමි කරගත්තේ මෙන්න මේ පරීක්ෂණය නිසා. ඒක නිසා අපි මේ පරීක්ෂණය අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා මේ අඬු නිසා කියනවා. ඉතින් ඒක නිසා මේ ડોක්ටර්ත් හිතනවා ඔව් මම මගේ නෝනත් නැති කරගත්තේ මේ පරීක්ෂණය කරන්න. ඒ නිසා මම කොහොම හරි මේ පරීක්ෂණය කරලා ඉවරයක් කරලා දානවා කියලා හිතනවා. ඉතින් මෙන්න මේ ડોක්ටර් ඔක්ටේන්ස් කියන්නේ හොඳ කෙනෙක්. ඒත් මේ අඬු නිසා තමයි මේ අනාරක වෙන්නේ. ගෙදර බැංකුවෙන් ගන්නවා කියපු නිසා පීටයි ආච්චි දැන් බැංකුවට ඇවිල්ලා මෙතනින් එකිනෙක කතලා කණ්ඩ හදනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී ඉතින් පීට දුවන් ගිහිල්ලා ස්පයිඩි ඇඳුමක් දාගෙන ඇවිල්ලා මෙන්න මේ ડોක්ටර් ඔක්ටේන්ස් එක ෆයිට් කරනවා. ඉතින් ඔච්චර යාළුවෙක් වෙලා ඉඳලා ස්පයිඩර්මෑන් කවුද කියලා මට හොයලා දෙන්න නෑනේ කියනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා MJ සහ මෙන්න මේ පතර ඇතිකාරගේ දුව දැන් එකක් පටන් අරගෙන. ඉතින් ඊට පස්සේ පීට මෙතෙන් ඇවිල්ලා MJට කියනවා ඔයා මට කැමති කීවා නේද කියා ඒවා කියනවා. ඒත් එක්කම MJ කියනවා දැන් පරක්කු වැඩි පීටර් ඔයා මට කලින් උත්තරයක් දෙන්නනේ තිබ්බේ කියලා. ඒත් එක්කම ඉතින් MJ පීටයි අතර ඔතන පොඩි පලියක් ගිහලා MJ එතනින් යන්න යනවා. ඒකම ආයෙත් ඔතෙන්ද හැරි දුවන් ඇවිල්ලා මට ඉක්මනට කියපන් ස්පයිඩර්මෑන් කියන්නේ කවුද කියලා හොයලා දීපන් කියලා පීටර්ට බයිනවා. ඉතින් කොහොම හරි ඔන්න ඔය වෙලාවේදී අඬා ඉඳලා හැරි පීටරේ කනට එකක් ගහනවා. ඉතින් දැන් ඉතින් එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් උත් නැහැ. එයාගේ හොඳම යාළුවත් නැහැ. ඉතින් ඔන්න ඔය වෙලාවේදී අපිට පෙන්නනවා මේ පතර ඇතිකාරගේ පුතා එක ඒවා කියනවා මං MJව බඳිනවා ලබන මාසේ දිහාට කියලා. ඒ කොහොම ඉතින් පීටර් අහන් ඉඳලා පීටර් හොඳටම අවුල් යනවා. ඉතින් පීටර් ස්පයිඩර් ඇඳුම දාගෙන ආපහු යනකොට ඊට පස්සේ එයා හිතනවා මට දැන් පුළුවන් බිත්ති දිගේ හරි බඩ ගාගෙන යන්න කියලා. ඉතින් බිත්ති දිගේ බඩ ගාගෙන යනකොට ටිකක් දුර යනවා. ඉතින් ඔන්න වෙලාවේදී පීටර්ට තේරෙනවා දැන් එයාගේ ස්පයිඩි බලය ටික ටික අඩු වෙනවා කියලා. ඉතින් කොහොම හරි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියාට පස්සේ මෙන්න මේ ડોක්ටර්ට කියනවා ડોක්ටර් මගේ යාළුවෙක් හිතාගෙන ඉන්නවා එයා ස්පයිඩර්මෑන් කියලා. ඉතින් මේකට මොකද කරන්න කියලා අහනවා. ඉතින් එතකොට ડોක්ටර් කියන්න ගන්නවා පීටර්ට අනේ කොල්ලෝ අපි ඉන්න ඕනේ සාමාන්‍ය මනුස්සයන් විදිහට. ඉතින් ස්පයිඩර්මෑන් වෙන්න පුළුවන් ස්පයිඩර්මෑන්ට විතරයි. අපි ස්පයිඩර්මෑන් වෙන්න ගියොත් වෙන්නේ ලොකු අවුලක්. ඉතින් දැන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා. ඒත් එක මෙයා ස්පයිඩර්මෑන් ඇඳුර ගිහිල්ලා එතන තියෙන කුණු බක්කියකට දාලා යන්න යනවා. ඒත් එක්කම දැන් ඉතින් මෙයා සාමාන්‍ය විදිහට හැපි එකේ ඇවිදගෙන යනවා. ඉතින් ඔහම ඇවිදගෙන යනකොට ඉතින් චුටි මිස්ටේක් එකක් වෙලා මෙන්න මෙයා බිම ඇතගෙන වැටෙනවා. ඒත් එක්ක මෙයාට මේ පේන්නේ නැතුව තමයි වැටලා තියෙන්නේ. ඉතින් මෙයා ආපහු එයාගේ පරණම කණ්ණාඩි දෙකම යූස් කරන්න ගන්නවා. ඉතින් එයා දකිනවා හොරු සෙට් එක බැංකුව මංකොල කාලේ යනවා. ඉතින් දිහා බලන් ඉඳලා මෙයා බනිස්සයක් කවුලුව වනවන යනවා. ඉතින් මෙයා පාඩම් කරලා හොඳට විභාගෙට ලකුණු වාර ගන්නවා. ඉතින් හැමදාම වගේ MJ ගේ ෂෝ බලන්නත් යනවා. MJ එක කතා කරනවා. ඉතින් කොහොම හරි දැන් මෙයා සාමාන්‍ය මිනිහෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ. ආයි ස්පයිඩර්මෑන් කෙනෙක් නැහැ කියලා හිතාගෙන තමයි මෙන්න මේ පීට දැන් ඉන්නේ. ඉතින් කොහොම හරි MJ එක කතා කරන්නේ MJ ගේ හිත ආපහු හදාගන්න පුළුවන් වේද කියලා තමයි මේ පීටර් මේ MJ එක කතා කර යන්නේ. ඒත් ඒ වැඩෙත් හරියන්නේ නැහැ. ඒසම හර අපිට පෙන්නනවා පීටර් අත්තම්මත් එක්ක ඉන්නකොට අත්තම්මා යනවා. ඉතින් හැරි ළඟට එනවා ડોක්ටර් ඔක්ටේනියස් ඇවිල්ලා හරි එහෙනම් ඒ පාෂාණ කැල පරිචයෙන් බලාගන්න මම ස්පයිඩර්මෑන් උස්සගෙන එන්නම් කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා එතන තියෙන බිල්ඩින් එකක් ගිනි ගන්නවා. ඉතින් කොහොම හරි මෙතන එක මිනිහෙක් කෑ ගහනකොට පීට ඇත්තට දුවන් යනවා එක්කෙනෙක්ව බේර ගන්න කියලා. ඊට පස්සේ ඉතින් එයා බේරගෙන ආවට පස්සේ මෙන්න මේ පීට එක මිනිහෙක් ස්තුති කරනවා. ඉතින් කොහොම හරි ඔය වෙලාවේදී මේ පීට හිතනවා මම ආයෙත් ස්පයිඩර්මෑන් වෙන්න ඕනේ කියලා. ඒත් එක්ක මෙයා ගෙදර ඉන්නකොට අර අයිතිකාරයාගේ දුව ඇවිල්ලා මෙයාට කෑම වගේක් දීලා තව සල්ලි වගේකුත් දීලා තමයි මෙතනින් යන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙන්න මේ අත්තම්මා. ඒ කියන්නේ පීටගේ අත්තම්මා දැන් වෙන ගෙදරකට යන්න හදනවා. බැංකුවෙන් ඉඩම ලියලා අරගෙන. ඉතින් කොහොම හරි ඔන්න වෙලාවදී පීටට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් පීට මේ වෙලාවේදී ඇත්ත කියනවා මම ගියේ පුස්තකාලේ නෙමෙයි ජිම් එකට. ඒක නිසා තමයි සියා මැරුණේ කියලා. කියපු කලින් කිව්වා. ඒක නිසා ඉතින් පීට අහනවා ඔයා මට එක තරහද කියලා. අත්තම්මා කියනවා ඔයා මට ඇත්තම කිව්වනේ ඒක නිසා මට ඔයත් එක තිබ්බ ආදරේ තාමත් අඩු වෙලා නැහැ. මං එහෙම මට ආදරේ කියලා. ඉතින් පීට ඔකට අහගෙන ඉඳලා චුට්ටක් හිත හදා ගන්නවා. උඩින් ඉඳන් දුවගෙන ගිහලා බිමට පයින්නවා. ඒත් ඉතින් මෙයා හිතන්නේ මෙයාට ස්පයිඩර් වැඩ කරයි කියලා. ඒත් මේ බිමට වැඩ නිසා මෙයාට ගොඩක් අමාරු වෙනවා. අපිට පේනවා MJ සහ අර අයිතිකාරයාගේ මෙයා කියලා. ඉතින් MJ ඔක් ගැන කල්පනා කර ඉන්නකොට පීටර් මතක් වෙනවා. ඉතින් පීටර්ත් එක්ක ඔහම කැෆේ එකට එන්න කියලා. ඉතින් දැන් පීටයි MJ ඔහම ඉඳගෙන ඉන්නකොට අපිට පේනවා
MJ පීටත් එක්ක කතා කර කර ඉඳලා ඔයා මට කැමති නැති වුණාට මාව එක වතාවක් කිස් කරගන්න කියලා කියනවා. ඒත් එක මේ දින ලං වෙනකොට අපිට පෙන්නනවා මේ පැත්තට ලොකු වාහනයක් කඩාගෙන එනවා. ඉතින් මේ ඉන්නේ ඩොක්ටර් ඔක්ටේනියස්. ඉතින් ඩොක්ටර් ඔක්ටේනියස් මේ ඇවිල්ලා තියෙන පීට වල්ල ගන්න. මොකද හැරි කියලා පීට නම් ස්පයිඩර්මෑන්ගේ හොඳ යාළුවෙක් කියලා. ඉතින් පීට දන්නවා ඇති ස්පයිඩර්මෑන් ඉන්න තැන කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී ඕක නිසා තමයි ඩොක්ටර් ඔක්ටේනියස් ඔතෙන්ට ඇවිල්ලා MJ වරන් යන්නේ. පීට උඹ දන්නවනේ මේ ස්පයිඩර්මෑන් එක්ක ඇවිල්ලා උඹේ කෙල්ල වරන් ඵලයන් කියලා. ඉතින් ඔන්න වෙලාවේදී මෙයා කණ්ණාඩි දාගන්න බලනකොට මෙයා කණ්ණාඩි දාගත්තට පස්සේ බ්ලර් වෙනවා. ඒ කියන්නේ ඉතින් මෙයාට අපස් ස්පයිඩි පවර්ස් ඇවිල්ලා. ඉතින් ඔන්න වෙලාවේදී අපිට පෙන්නනවා මෙන්න මේ පත්තර කම්පැනිය. එයා ඉතින් ඔහොම ස්පයිඩර් ඇඳුම දිහා බලාගෙන ඉන්නවා මෙතන එල්ලලා තියෙන. ඉතින් මෙන්න මේ පත්තර කම්පැනි අයිතිකාරයා ඒක දිහා බලාගෙන එක එක ඒවා කියලා අනිත් පැත්ත හැරි ඉතින් ස්පයිඩර්මෑන් අල්ලගෙන කෝච්චිය දිගේ යවලා බිමින් තිබ්බට පස්සේ කට්ටිය ආදියා බලගෙනවා ආපෝ මේ තා පුංචි කොල්ලෙන්නේ කියලා ස්පයිඩර්මෑන්ට සියාවට පස්සේ එයාගේ මූණ අත ගලවල්නවා. ඉතින් ඉන්න මිනිස්සෙක් කියනවා බය වෙන්න එපා පුංචි කොල්ලෝ අපි ඔයා කවුද කියලා කාටවත් කියන්නේ නැහැ කියලා මාස්ක් එක දෙනවා. ඉතින් ඔතෙන් ඔක්ටේනියස් ඇවිල්ලා ස්පයිඩර්ට ගහලා කලන්ත හද්ද වෙලා යාවෙක් යනවා පීට ළඟට හැරි ළඟට. ඉතින් කොහම හරි ඔන්න ඔයාලේ හැරි ඩොක්ටර් ඔක්ටපස්ට අර පාෂාණ දෙනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී හැරි ඇවිල්ලා ස්පයිඩර්මෑන්ගේ මාස්ක් එක ගලවනකොට ඉන්නේ පීට. ඉතින් ඕක දැකලා හැනවා මම නෙමෙයි ඇත්තටම මගේ තාත්තා මැරුවේ. මම ඇත්තමයි කියන්නේ මම නෙමෙයි මැරුවේ මම යා බේර ගන්න හැදුවේ කියලා. ඒත් එක්කම හැරි ඉතින් ඔක දිහා බලාගෙන ඉන්නවා. දැන් මට උදව් කරන්න කියලා පීට කියනවා. ඒත් එක්කම පීට එයාගේ මාස්ක් එකත් අරගෙන පැන ගන්නවා එතනින්. එතකොට අපිට පෙන්නනවා එතන අර ඩොක්ටර් ඔක්ටපස් අර පරීක්ෂණය පටන් අරගෙන කතා කරනවා. ඉතින් ඩොක්ටර් ඔක්ටපස් කියනවා මේක නවත්තන්න නම් මේ බෝලේ වතුර ඇතුළට දාන්න ඕනේ නැතුව වෙන නවත්තන්න ක්‍රමයක් නැහැ කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ අඬු විසින් ඩොක්ටර් ඔක්ටපස් පාලනය කරනවා. ඉතින් කොහොම හරි පීට හදන්නේ මේ ඩොක්ටර් ඔක්ටපස් අර අඬු කියන දේ නවත්තලා මේ පීට කියන දේ අස්සවන්න. ඉතින් කොහොම හරි ඔක නිසා ඩොක්ටර් ඔක්ටපස් හොඳ කෙනෙක් වෙනවා. ස්පයිඩර්මෑන් මේක වතුරට දාන්න යන්න ගියාත් ඔක්ටපස් කියනවා මම මේක කරන්නම් මොකද මන්නේ මේක ඇති කරේ කියලා. ඉතින් කොහොම හරි වෙන්න මේ වෙලාවේදී ඔක්ටපස් ගිහිල්ලා ආගෝ බේර ගන්න යනකොට අපිට වෙනවා MJ ගෑනට ලොකු බිත්තියක් කඩාගෙන වැටෙනවා. ඉතින් ඔන්න වෙලාවේ දුවගෙන ඇවිල්ලා පීට එන්නේ බිත්තිය නවත්තලා MJව බේර ගන්නවා. ඉතින් ඊට පස්සේ කියනවා ඔයා මාව බේරගත්ත නේද? මම දැනන් හිටියා ඔයා තමයි ස්පයිඩර්මෑන් කියන්නේ කියලා මට සැකයක් තිබ්බා කියලා MJ කියනවා. MJ සහ පීටර් මගුල් දැලක එල්ලලා ඉන්නවා. ඒත් එක්කම තාමත් ඔයා අර තීරණයෙමද ඉන්නේ කියලා MJ පීටර්ගෙන් ඇහුවත් නෑ මම ඔයාට දැන් නම් ආදරේ. ඔයා මට ආදරේද කියලා අහනවා. ඉතින් ඔන්න වෙලාවෙදී MJ ආදරේ කියනවා. ඒත් හැරි ගෙදර ඉන්නකොට එයාට අමුතු කටහඬක් ඇහෙනවා. ඉතින් මෙයා බය වෙලා ඔහොම යස්බෝන් එකේ ඒවා කිය ඉද්දි හැරිට තරහ යනවා. ඉතින් මෙන්න මේ හැරිට තරහ ගියාට පස්සේ මෙන්න එයාගේ අතේ තියෙන පිහියෙන් දමලා ගහනවා ඒ වීදුරුවට. ඊට පස්සේ එතන වීදුරුව කුඩු වෙලා අමුතු රහස් කාමරයක් මතුවෙනවා. ඉතින් මම කාමරයට ගිහලා බලනකොට ඒක ඇතුලේ තියෙන්නේ තාත්තා පාවිච්චි කරපු MJ අර පතර ඇති කරගේ බඳින වෙඩින් එක. ඉතින් කොහොම හරි කට්ටිය දැන් බලාගෙන ඉන්නවා මේ MJ එනකම්. ඉතින් MJ තාමත් නැහැ. ඉතින් MJ වෙනකොට වෙන කෙල්ලෙක් දුවගෙන ඇවිල්ලා යට මෙන්න මේ පතර ඇති කරගේ පුතාට ලියුමක් දෙනවා. ඉතින් හැමෝටම තේරෙනවා මේ කෙල්ල බූට් එකක් තියලා කියලා. ඉතින් ඒත් එක අපිට පෙන්නනවා MJ සතුටින් දුවන් ගිහලා පීට ළඟට යනවා. ඉතින් පීට කියනවා ඔයා මෙතන නෙමෙයි ඉන්න ඕනේ. ඔයාගේ වෙඩින් එක හරි වෙනවනේ කියලා. ඒත් එකම MJ කියනවා මගේ හිතේ එක්කෙනෙක්ව තියාගෙන මට තව එක්කෙනෙක්ව බදින්න බෑ කියලා. ඉතින් කොහොම හරි ඔන්න වෙලාවේදී පීට ඉතින් ඕක අහගෙන ඉඳලා මේ MJ වයි කිස් කරගන්නවා. ඉතින් ඔන්න වෙලාවේදී අපිට පෙන්නනවා එළියේ සයිරන් සද්දයක් ඇහෙනවා. ඉතින් ඔන්න වෙලාවේදී ස්පයිඩර්මෑන් මෙන්න මේ ටවුන් එක හරහා යනකොට මෙන්න මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් කොහොම හරි මට කියන්න දෙයක් තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එක හොඳයි නම් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මම කලින් තිබ්බ ලෝගෝ එක නෙමෙයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ අර මගේ කලින් තිබ්බ ලෝගෝ එක වෙනස් කරලා මම දැන් සුපිරි ලෝගෝ එකක් හැදුවා. ඒක නිසා මගේ දැන් මේ ස්පයිඩර්මෑන් 2 එකට වීඩියෝ එකට කලින් දාපු වීඩියෝස් වල තියෙන්නේ මගේ පරණ ලෝගෝ එක. ඉතින් ඒක නිසා ගණන් ගන්න එපා. මේකින්ද මම අලුත් ලෝගෝ එක තමයි